මම ඔයාලට මෙහෙම කියන්නද දැන් ඔයාලට මේක ඇත්තටම තාමත් දැන් ඔයා මුල් වතාවට මේක ඉගෙන ගන්න ළමයි ඇත්තටම පොඩි කන්ෆියුෂන් එකක් තියෙනවා කම කියනවා කන්ෆියුෂන් එක කරලා පොඩි පුදුම වීමක් තියෙනවා මම ඒක පිළිගන්නවා ඒක මම පිළිගන්නවා ඒක හරියනවා කියලා මම ගැරන්ට් කරනවා මේක අල්ලන් ඉන්න එක තමයි තියෙන්නේ මටත් ඔය වයසේදී මේක එකපාරට තේරුන්නේ නැහැ මම අල්ලන් හිටියා ළමයි ඔයාලට මේක තේරෙන මොහොතක් එනවා ඒ මොහොත එනකම් මම මේ විටින් විට ළමයි මේ හැම පාඩමම විටින් විට මුලින් ඉඳන්ම තේරුම් කරනවා හැම කොටසම මුලින් ඉඳන්ම තේරුම් ගන්නවා ඔයාලට ළමයි පත් වුණා නම් ඒක මේක මොකක්ද කියන එක ඔයාගේ මොළයට ගියා නම් තවදුරටත් ලොකුවට තේරුම් ගන්න යන්න එපා මම මේ කියන එක නමුත් තේරුම් ගියේ නැති ළමෙක් කෙනා මේක දිගටම අහන්න දිගටම බලන්න සීරීස් එක බලන්න ලෙසන් සීරීස් බලන්න යම් කිසි මොහොතක් එනවා ඔයාලට පත්තු වෙනවා පත් වුණා කියන්නේ හරි ඔයාලට ඒ මොහොත ආවම ඔයා වැඩේ කරගෙන යන්න මම මේ මුලින් ඉඳන්ම බේසික් මේ ඉඳන් කියන කතාව තියෙනව නේද ඒව ගණන් ගන්න එපා හරිද ඒව ගණන් ගන්න එපා හැබැයි ඔයාලට හැම ළමයෙක්ටම යම් කිසි තැනකදී පත්තු වෙනවා මම මේ ලෙසන් එක හදන්නේ එහෙම ළමයා මේ සීරීස් එක හදන්නේ එහෙම මේ සීරීස් එක මම හැම සීරීස් එකම හදන්නේ එහෙමයි යම් කිසි ඕනම ළමයෙක්ට යම් කිසි තැනකදී පත්තු වෙන්න තමයි මේක හදන්නේ ඔයාලට පත්තු වෙන්න ඕන යම් කිසි තැනකදී මේ ලෙසන් එක හරි ළමයි එහෙනම් අපි යමු මෙතන කතන්දරේ තමයි මේව ඇත්තටම මං කියනවාට අර්ධ වෘත කියලා ඔයා කියන්නේ නෑ මේව අර්ධ වෘත නෙවෙයි ඔයා කියනවා නෑ මේව අර්ධ වෘත නෙවෙයි මම කියන මේ වර්ධ වෘත මේ තියෙන එක පොල් කට්ටක් මේ පැත්තට පොල් කට්ටක් මේ පැත්තට පොල් කට්ටක් මේ පැත්තට පොල් කට්ටක් මේ පැත්තට ඔයාගේ මේව අර්ධ වෘත නෙවෙයි ඔයා කියනවා තමයි ඔයාට මේක අර්ධ වෘත නෙවෙයි කියන එක ඔයාට තේරෙයි විදුලි යන්ත්‍ර හා බල පද්ධති පාඩමේදී ඔයා ඉගෙන ගන්නවා මේ සයිනාකාර තරංගයක් මෙහෙම හැදෙන්නේ කොහොමද කියලා ජෙනරේටර් එකකින් මේව හැදෙන්නේ කොහෙන්ද ජෙනරේටර්ස් වලින් ළමයි ජෙනරේටර්ස් වලින් මේව හැදෙද්දි එකලා ජෙනරේටර්ස් වලින් මේ තරංගය හැදෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ළමයි මේ තරංගය හැදෙන්නේ ජෙනරේටරයේ භ්‍රමණය වෙන හින්දා. ජෙනරේටරයේ තියෙන වෘත්තාකාර භ්‍රමණයේ හින්දා තමයි ළමයි වෘත්තාකාර කිව්වත් එකයි භ්‍රමණය කිව්වත් එකයි නේ. වෘත්තාකාර භ්‍රමණයේ හින්දා තමයි ළමයි මේ තරංගය හැදෙන්නේ ආ. එතකොට දැන් ඔයාලට දැන් තාමත් ඔයාගේ නෑ එහෙම නෑ කියලා. ඔයාලට මේ පාඩමට ගියාම තේරෙයි ආ. ජෙනරේටරේ ළමයි වෘත්තයක් විදිහට කරගෙන ඉඳලා තමයි මේ තරංගයේ වෘත්තයක් විදිහට එන්නේ මේ තරංගය. අර මම කලින් කියද්දී ඇති ත්‍රිකෝණාකාර ඒවා නම් ඒ විදිහම තමයි. ඒවා මේ අර්ධ වෘත්ත නෙවෙයි. තමයි මේ වර්ධ වෘත්ත. මේ වර්ධ වෘත්ත. උදාහරණයක් විදිහට ඔයා ජෙනරේටරයක් වට භාගයක් කරගුවොත් මෙන්න මේ කෑල්ල හැදෙනවා. ඔයා ජෙනරේටරේ තව වට භාගයක් කරගුවොත් මේ කෑල්ල හැදෙනවා. එතකොට ජෙනරේටරය සම්පූර්ණ වටයක් කරගුවාම මේ කෑල්ල හැදෙනවා. මේ කෑල්ල හැදෙනවා. තවට භාගයක් කරුවොත් මේ කෑල්ල හැදෙනවා. තවට භාගයක් කරුවොත් මේ කෑල්ල හැදෙනවා. ළමයි මම දැක්ක මේ හොඳ චයිනීස් කම්පැනි එකකින් සුපිරි මේ මාකටිං වීඩියෝ එකක් දාලා දෙනවා ඈ. මම ඒක දාගත්තත් දන්නේ නැහැ බලන්න මේ ඔයගොල්ලන්ට පෙන්නන්න. ඒක මරු වීඩියෝ එකක ඒකේ පෙන්නනවා මේ කතන්දරේ පෙන්නනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ පොඩි ජෙනරේටරයක් කරකවලා පෙන්නනවා ඔය. ඒකේ හිටපු එක්කෙනා නෑ මම ඒක දාගෙන නැහැ ළමයි ආ. මම දාගෙන නැහැ ඒක. ඔව් මේක දාගෙන නැහැ. මොකද්ද මේ? ආ වෙන කේස් එකක්. වෙන කේස් එකක් මේ මොකද්ද මේ? ඒක වෙන කේස් එකක්. හරි. ඒක දාගෙන නැහැ ළමයි මං ආ. ඒක දාගෙන නැහැ. හරිද මම මොකද කොතනද ඉතින් හරි. ඔයාලට මං කිව්වා ජෙනරේටරේ වටයක් කරගුවොත් මෙන්න මේ කෑල්ල මෙතනට නිකන් හැදෙනවා. එහෙනම් ළමයි මම මෙන්න මෙතනට කියනවා කොතනටද? මම මෙන්න මෙතනට කියනවා 360යි අංශක කියලා. මේ t කාලේ ඔයාගේ ඉතින් කාලය 300 අංශක වලින් කියන්නේ කොහොමද? කාලය අංශක වලින් කියන්න බෑනේ. ඔයාගේ තර්කය හොඳයි ළමයි. කාලය අංශක වලින් කියන්න බෑ. නමුත් මෙතනදී පුළුවන් හේතුව. ඇයි ළමයි මට අර ජෙනරේටරයේ අංශක 360ක්. එහෙම නැත්නම් සම්පූර්ණ වට එකක්. අංශක 360ක් කියනවා සම්පූර්ණ වට එකක් නෙවෙයි ඒක ඕලෙල් ඉගෙන ගත්තා. භ්‍රමණය කරන්න යම් කිසි කාලයක් ගත වෙනව නේද අනිවාර්යයෙන්. ඒ කාලය තමයි ළමයි මෙන්න මේ බිඳුව. මෙතන අංශක බිඳුව. අංශක බිඳුව දැන් 360යි. මෙතන කීයද එතකොට? මෙතන ළමයි අංශක 180යි. මෙතන කීයද? අංශක 90යි. මෙතන කීයද? අංශක 270යි. මෙතන කීයද? 360යි 90යි ළමයි අංශක 450යි. මෙතන කීයද? අංශක 540යි. මෙතන කීයද? 540යි 90යි
630යි. මෙතන කීයද? 720යි අංශක. ඔන්න ළමයි මෙන්න මේ විදිහට ඔයාලට නම් මෙච්චර ගොඩාක් දාගන්න බෑ. ඔයාලට මෙතනට නිකන් දාගන්න පුළුවන් ඈ.